Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද හදන්න යන්නේ අල ටොෆි, අල දෝසි කියලාත් මේකට කියනවා. මුලින්ම අල ටික හොඳට තඹගෙන පොඩි ටික අයින් කරගමු. දැන් අපි මේ අල ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ඉතින් කෑලි ඉතිරි වෙන්නේ නැති විදියට ගොඩක්ම හොඳට මේක පොඩි කරලා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒත් එක්ක මම බටර් ටිකක් ගාගෙන ට්‍රේ එක ලෑස්ති කරගන්නවා. ඉතින් ඔයාලා අල ටොෆි එක කපන්න පාවිච්චි කරන පිහියටත් මේ වෙලාවේදී බටර් ටිකක් ගාලා තියාගන්න. දැන් මම අල ටික සේරම හොඳට පොඩි කරගෙන තියෙන්නේ. දැන් මම මේකටම ගත්ත සීනි ටිකත් එකතු කරගන්නවා. ඊළඟට එකතු කරගත්ත සීනි යලයි හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න ඕනේ. ඉතින් සීනි ටික එකතු කරලා මේ විදිහට කලවම් කරනකොට ඔයාලට පේනවා ඇති සීනි ටික දිය වෙලා අපේ අලට අපි මිශ්‍රණය දියාරු ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම සමහර අය මේ අලට මිශ්‍රණය හදාගන්න පොල් කිරි දානවා. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඉතින් එහෙම එකතු කරගත්තාම තවත් අපේ අලට මිශ්‍රණය දියාරු ගතිය වැඩි වෙනවා. ඒ වගේම අපිට ගොඩ වෙලාවක් ලිපේ තියාගන්න වෙනවා මේ අපේ ටොෆි එක හදාගන්න. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් අපේ අල ටොෆි එක කිරි රසට හදාගන්න මේ විදිහට කිරි පිටි ටිකක් පාවිච්චි කරන්න. ඉතින් මේක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි අල ටොෆි හදන්න. ඔයාලා කැමති නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් ඊළඟට මම ලුණු කුඩු වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. දැන් මම මෙතන කඩදාමුගු කරල් 5ක ඇට සීනිත් එක්ක එකතු කරගෙන හොඳට කුඩු කරලා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් කඩදාමුගු එකතු කරගන්නේ නැතුව මේ වෙනුවට වැනිලා ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම yellow food coloring වලින් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔන්න දැන් අපේ අල ටොෆි මිශ්‍රණය ලිපේ තියාගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේ අල ටොෆි මිශ්‍රණය මීඩියම් හීට් එකේ ලිපේ තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට මේ අල ටොෆි මිශ්‍රණය හරි පදමට හදාගන්න විනාඩි 40ක් 45ක් විතර යනවා. ඉතින් ඒ වෙනකන් අපි මේක එක දිගට මේ විදිහට නොනවත්තා කලවම් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 10කට පස්සේ අපේ අල ටොෆි මිශ්‍රණය මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 25කට විතර පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපේ මිශ්‍රණය දියාරු ගතිය ටිකක් අඩු වෙලා ඝනකම් වේගන එන්නේ. ඉතින් ලිපේ තියාගෙන පැය භාගයක් විතර යනකොට එහෙම නැත්නම් අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ උකු ගතියක් එනකොට මම මේකට බටර් වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා.
ඉතින් මේකට බටර් ටිකක් එකතු කරගන්න. එතකොට අපිට අපේ අල ටොෆි එක ගොඩක් තද ගතියක් නැතුව සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපේ මිශ්‍රණය එකතු වෙන පදමක් ආවම මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් අපේ අල ටොපි එක මේ විදියට දියාරු ගතියට තිබුණාට මේක නිවෙද්දී අපිට හරි ගානට මේක හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ අල ටොෆි එක එකම ගානකට තුනී කරගන්න මේ විදිහට ටූල් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට කෙසෙල් කොලයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ට්‍රේ එකට දාලා විනාඩි 5කට පස්සේ. ඉතින් ට්‍රේ එකට දාගත්ත ගමන්ම අපිට මේ විදිහට හදාගන්න අමාරුයි අපේ අල ටොෆි එක. ඒත් විනාඩි 5ක් විතර මේක නිවෙන්න දුන්නායින් පස්සේ අපිට මෙන්න මේ වගේ ගානකට අපේ අල ටොෆි එක හදාගන්න පුළුවන්. අනිතින් මේ තියෙන්නේ ට්‍රේ එකට දාගෙන විනාඩි 20කට පස්සේ අපේ අල ටොෆි එක. දැන් මේ ටික තරමක් දුරකට සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේක කෑලි කපා ගන්න ඕන විදිය මාක් කර ගන්නවා. ඉතින් මෙහෙම විනාඩි 20ක් යනකම් ඉඳලා කෑලි කපා ගන්න ඕන විදිය මාක් කරන්න ඕනේ වෙන්නේ. අර මං පෙන්නුවා වගේ ඒ පදමට තියේදී ලිපෙන් බාගත්තොත් තමයි. එහෙම නැත්නම් මේක ගුලියක් වගේ හැදෙනකම්ම ඉඳලා ගොඩක්ම සෙට් වෙනකම් ඉඳලා ලිපෙන් බාගත්තොත් ඔයාලට ඉක්මනටම ට්‍රේ එකට දාගෙන ඉක්මනටම තුනී කරලා ඉක්මනටම කෑලි කපා ගන්න වෙනවා. නැත්නම් අපේ අර ටොපි ටික ඉක්මනටම හයි වෙනවා. ඒ විදිහට හදාගත්තොත්. හැබැයි මේ විදියට හදාගත්තම අපි ටිකක් ටයිම් තියෙනවා මේක තුනී කරලා කෑලි කපන ගානට මාක් කරලා ඊට පස්සේ තවත් හොඳටම නිවුනම තමයි අපිට මේක හරි විදියට කෑලි ටික වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඔයාලා කැමති විදියට හදාගන්න පුළුවන්. ඔයාලට ඉක්මනටම සෙට් කරලා ඉක්මනටම කෑලි ටික වෙන් කරගන්න ඕන නම් ඔයාලට තව ටිකක් වෙලා අර විදියට ලිපේ තියලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ විදියට හදාගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට හදාගත්තම ගොඩක්ම තද ගතියක් නැතුව සොෆ්ට් එකට අපේ අල ටොෆි ටික හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ හොඳටම නිවුණායින් පස්සේ අපේ අල ටොෆි ටික. ඉතින් මේ විදියට තමයි අපේ අල ටොෆි එක තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රසවත්ව සොෆ්ට් එකට අල ටොෆි හදාගන්න. ඉතින් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්න. එතකන් ඔයාලට සුබ දවසක්.